අහලා තියෙනවා ප්‍රශ්නයක් මේ වගේ ව්‍යසනයකට මුහුණ දෙන්න කරපු පාපය මොන වගේද කියලා අහනවා. එබඳු ආකාර ව්‍යසනයකට මහා කුණාටුවක් ඇවිත් මහා වැස්සක් ඇවිත් ගම් වතුර ඇවිත් නායකොස් මිනිස්සු මරණයටපත් වෙලා ඒ වගේම ධනහානි සිදු වෙලා ඒ වගේම තමයි ජීවත් වුණත් නොයෙකුත් ආකාරයේ කායිකව තුවාල වෙමින් සමහරක් වෙලාවට අතපය පවා කැඩෙන්න ඉඩ ඇති. ඉතින් එබඳු ආකාරයේ ව්‍යසනයක් ඇතිවීමට ඒ මුහුණ දෙන්න හේතු වන පාපය මොන වගේද කියලා අහන්නේ. මුලින්ම අපි මේක පාපයක්ද නැද්ද කියන එක තේරුම් ගන්න ඕනි. පාපයක්ද නැද්ද කියන එක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව කල්පනා කරනකොට සසර මෙහෙම තමයි. ඒක අපිට මුලින්ම සිහියට එන්නම ඕනේ. ඒ කියන්නේ සසර මේ විදිහම තමයි කියලා සිහියට එන්න ඕනේ. එබඳු ආකාරයේ ව්‍යසනයන්ට ලක් වෙමින් අතපය තුවාල වෙමින් කැඩීමෙන් බිඳීමෙන් නොයෙකුත් ආකාරයේ පීඩා ඇති වෙමින් හම්බ කරගත්ත ධනය වෙනසෙමින් මේ ආකාරයට මේ ඇතිවෙන මේ ස්වභාවයන් ව්‍යසනයන් ඒක තමයි මේක සසරේ හැටි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිදහස් වෙන්න කියලා. කවුරු හරි හිතනවා නම් මේක තමයි මෙබඳු ආකාරී ව්‍යසනයකට ලක් වුණ පළවෙනි අවස්ථාවක් කියලා. මෙබඳු ආකාරී ව්‍යසනයකට ලක් වුණ පළවෙනි අවස්ථාව කියලා යම්කිසි කෙනෙක් හිතනවා නම් ඒක වැරදි. මෙබඳු ආකාරී ව්‍යසනයන් වලට ඕන තරම් මුහුණ දීලා තියෙනවා ආපු සසරේ. මේකටත් වඩා ව්‍යසනයන් වලට මේ පිංගුතුන් පෞගිය කාලේ ලෝකයේ ඇතිවන යුද්ධ ගැන මේ පිංගුතුන්ට යම් ආකාරයේ අදහසක් තියෙනවා නම් අසා දැනගෙන තියෙනවා නම් බෝම්බ හෙලීමෙන් ඒ විශාල බිල්ඩින් ගොඩනැගිලි පොළොවට කඩාම වැටෙනවා. මේ පොළොවට කඩාම වැටුණාට පස්සේ ඒවට යට වෙලා මිනිස්සු මැරෙනවා. ඒවට යට වෙලා මිනිස්සු මැරෙනවා. ඒතර බොහෝ පිරිසක් එකතු වෙලා බොහෝ පිරිසකට පීඩාවක් කරනවා. ඒ කාරණේ බොහෝ පිරිසක් පීඩාවට ලක් වෙනවා. පීඩාවට පත් කරනවා බොහෝ පිරිසක් එකට එකතු වෙලා පීඩාවට ලක් වෙනවා තවත් බොහෝ පිරිසක් එකට එකතු වෙලා එකටම පීඩාවට පත් වෙනවා. ඉතින් යමක් කරනවා ඒ වගේම තමයි යම්කිසි පිරිසක් යමක් කරනවා යම්කිසි පිරිසක් යමක් විඳවනවා දුකක් විඳවනවා. දැන් එබඳු ආකාරයේ දුෂ්ට සිතකින් යුතුව තමන්ගේ වර්ගයා වෙනුවෙන් කියලා හෝ එහෙම නැත්නම් තමන්ගේ ආරක්ෂාවට අනාගත පැවැත්මට කියන අදහසින් හෝ තවත් පිරිසකට එබඳු ආකාරයේ පීඩාවක් දෙන එක දුකකට ලක් කරන එක ඒක යහපත් කියලා කියන්න බෑ. පිනක් කියලා කියන්න බෑ. ඒක පාපයක්. හැබැයි දන්නේ නැහැ කොයි මොහොතක හෝ
මේ ගත කරන ජීවිතේ හෝ එහෙම නැත්නම් ඊළඟ ජීවිතේ හෝ එහෙම නැත්නම් ජීවිත කීපයක් යනකම් හෝ එහෙම නැත්නම් යම් දවසක ඒ විපාකය මේ සසරේ ලබන්න සිදු වෙනවා කියලා දන්නේ නැති අය ඉන්නවා. දන්නේ නැති තාක්කල් ඒ දේවල් කරනවා. ඉතින් මේ තවත් කෙනෙක් පීඩාවට පත් කරන්න නොයෙකුත් ආකාරයේ උපක්‍රම තියෙනවා ලෝකේ. උපක්‍රම මිනිස්සු දිනෙන් දින හොයා ගන්නවා. ඉතින් ඒ දේවල් කරාට පස්සේ යම් තවත් කෙනෙකුට යමක් කරනකොට ඒ යමක් කරපු ආකාරයටම ඒ ක්‍රමයටම නැති වුණා. බදු ආකාරයකට විපාක දෙන බවක්, ඒ විපාක දීලා අවසන් වෙන බවක් තියෙනවා. ඒක තමයි මේ සසරේ හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්ම විපාක විසේ අචින්තයයි කියලා දේශනා කරනවා. කම්ම විපාක විසේ අචින්තයයි. ඒක විපාක කරපු දෙයක විපාක ලබා දෙන විදිය හිතන්න බෑ කියලා. ඒක හිතා ගන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේට පමණක් ඒක දැනගන්න පුළුවන්, හිතා ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ චුතූපපාත ඥානෙ. ඥානෙ මේ සත්‍යව දැක්කා. කර්මාරූපෝ චුත වෙනවා, කර්මාරූප උපදිනවා. අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන මේ පින්වතුන් දන්නවා කවුරු? අඟුලිමාල අහිංසකව ඉද්දි ආචාර්යවරයාගේ වැරදි උපදේශයක් මත මිනිසු කී දහස් ගාණක් මැරුවද? කොපමණ මිනිස්සු පීඩාවට පත් කරාද? දුකට පත් කරාද? හැබැයි බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම මත සිදුවන දේ තමයි කිසි කෙනෙකුට දමනය කරන්න බැරි වුණ අඟුලිමාලව බුදුරජාණන් වහන්සේ දමනය කළා. භාග්‍යවතුන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක පුත්‍රයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව ඒහි භික්ෂුභාවයෙන් පැවිදි කරා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ හික්මෙන්න ඕනී කියන යම් දවසකද හිතුවේ බුදුරජාණන් වහන්සේ ළඟ භාග්‍යවතුන් වහන්සේව සරණ ගියාද, ධර්මයේ සරණ ගියාද, ශ්‍රාවක සංඝයා සරණ ගියාද? එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකෙක් වුණාට පස්සේ අඟුලිමාල ලෝකේ කිසි කෙනෙකුට කුරා කොම්බේකටවත් හානියක් කරේ නැහැ. හැබැයි අඟුලිමාල ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට විහාරයෙන් එළියට යනකොට මිනිස්සු නිඳා කළා, අපහාස කළා, ගහන්න බැලුවා, මරන්න බලන්නත් ඇති, ඝාතනය කරන්න බලන්නත් ඇති. ඒ අතරේ මොකද වෙන්නේ? අර වෙන පැතිවලට ගහන ගල්, අඹ ගස් වලට ගහනවා, අඹ කඩන්න කොල්ලෝ මේ ගල් ගහනවා. නමුත් ඒ වෙන පැතිවලට ගස් වලට ගහන ගල් පව ඇවිල්ලා වදින ස්වභාවයක් තිබ්බා අඟුලිමාලට. අඟුලිමාල ස්වාමීන් වහන්සේට. ඉතින් අඟුලිමාල ස්වාමීන් වහන්සේ බොහෝ විට පිණ්ඩපාතේ ගිහින් ආපහු වෙන්නේ ඉරුණු සිවුරු ඇතිව තුවාල කරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද්ද අඟුලිමාල ස්වාමීන් වහන්සේට කිව්වේ? අඟුලිමාල දැන් ඉවසන්න.
දැන් ඉවසන්. ඔබ නිරේ යන්න හිටියේ කෙනෙක්. නිරේ ගිහිලා බොහෝ දුක් විඳින්න හිටියේ කෙනෙක්. දැන් ඉවසන්න. ඉතින් අඟුලිමාල මොකද කරේ? ඉවසාගෙන මාර්ගයේ වැඩුවා. මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් ආර්ය භාවයේ තුල පිහිටා වාසය කළත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස පිහිටා වාසය කරත් අර කරපු දේක විපාකය කුමන හෝ ක්‍රමයකින් එනවා. සසරගත සත්වයා විදිහට රාගයෙන් යට වෙලා, දේශයෙන් යට වෙලා, ලෝභයෙන් යට වෙලා, මුලාවෙන් යට වෙලා, මේ අකුසලට යට වෙලා මේ කරන කින දේවල් බොහෝ තියෙනවා. ඉතින් ඒ බඳු ආකාරයේ දේවල් වල විපාක විදිහට මිනිසයා චුත වෙනකොට ඒ බඳු ආකාරයේ විපාක ලබන මිනිසයා චුත වෙනකොට මරණයටපත් වෙනකොට ඒ කරපු විපාක වල ප්‍රතිඵල විදිහට ඒ කරපු ආකාරයේම යම් ආකාරයකට ඒකට හා සමානව විපාක ලබන බවක් තියෙනවා. ආර්ය භාවයට පත් උනේ නැත්තම්. ආර්ය භාවයට පත් උනේ නැත්තම්. ආර්ය භාවයට පත් වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක මේ ජීවිතයේදී විපාක දීලා අවසන් වෙනවා. පරලෝකයට යන්නේ නැහැ කියන. හැබැයි ආර්ය භාවයට පත් උනේ නැත්තම් ඒක පරලෝකයට යනවා. ඒවයි විපාක දීලා අවසන් වෙන්නේ කවද්ද කියලා කියන්න බෑ. ඒ නිසා දුක්ඛෝ පාපස්ස උච්චය කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුක්ඛෝ පාපස්ස උච්චය. දුක කියලා කියන්නේ පවට කියන තව නමක්. එහෙනම් ජනයා ඕනෑම කෙනෙක් දුක් විඳින්නේ කුමන හෝ ක්‍රමයකින් කුමන ආකාරයකින් දුක් විඳින්නේ මෙබඳු ආකාරයේ දුකකට යට වෙන්නේ තමන්ගේ අතීත කරපු කර්ම වල විපාක විදිහට. මේක පාපේ මේ විදිහයි මේකමයි කියලා හරියටම කියන්න බෑ. නමුත් එබඳු ආකාරයේ තවත් කෙනෙකුට පීඩාවක් දුන්නාද එබඳු ආකාරයේ පීඩාවක් තමන්ටත් ලැබෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ කර්මයේ විපාකයේ ස්වභාවය. ඒ නිසා කරපු පාපේ හරියට මේක මොකද්ද කියන එකකට වඩා හසරේ ඉන්නකන් සසරේ සත්වයා අකුසලයට කෙලෙස් වලට යට වෙලා පාපේ මිදෙනවා. ඉතින් ඒ පාපේ විපාක ලැබෙනවා. අපි තුන් යන ගමන් පාරේ යන ගමන් ඉන්න කෘමීන් දුෂ්ට සිතින් යුතුව පාගගෙන ගියොත් ඒකත් පාපී ක්‍රියාවක්. ඒ විපාකය දරුණුයි. අනිත් එක මේ පිංගුතුන් දන්නවා ඇති ලුණු කැටයක් ගඟකට දැම්මට පස්සේ ඒ ගඟ ලුණු රස වෙන්නේ නැහැ. හැබැයි වීදුරුවක වතුර පොඩ්ඩක් තිබ්බොත් ඒකට යම්කිසි කෙනෙක් ලුණු කැටයක් දැම්මොත් ඒ වීදුරුවේ තියෙන වතුර ටික ලුණු රස වෙනවා. ඒ වගේ ආර්ය භාවයක් නොලබා මේ සසරේ ඉන්න සත්වයාට චූටි ක්‍රියාවත් පාපී ක්‍රියාවත් විශාල විපාකයක් විදිහට ලැබෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා සසරේ ස්වභාවය හොඳින් අඳුනගෙන මොකද කරන්න ඕනි? සසර දුක අවසන් කරන්නයි මහන්සි ගන්න ඕනි. මේ සසරේ ඉන්නකන් Tamanට අම්මා කෙනෙක් හම්බ වෙනවා. තාත්තා කෙනෙක් හම්බ වෙනවා. ඒ අතරේ Tamanට සහෝදරියක් හම්බ වෙනවා. වැඩිමහල් වුණාට පස්සේ Tamanට බිරිඳක් එහෙම නැත්නම් ස්වාමියෙක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඒ ක්‍රියාවන් එක්ක
විවාහයෙන් පස්සේ තමන්ගෙම කියලා දරුවෝ ඉන්නවා. ඒ වගේ තමයි තමන්ගෙම කියලා ඉඩම් තියෙනවා. තමන්ගෙම කියලා වාහන තියෙනවා, නිවසක් තියෙනවා. දැන් මේවා ආරක්ෂා කරන්න මහන්සි ගන්න නැද්ද? කුමන හෝ ක්‍රමයකින්. ඒ අතරේ මේවා රැක බලා ගන්න, මේ පෝෂණය කරන්න. මේ මිනිස්සයා නිරන්තරයෙන්ම මිනිස්සයා විතර නෙමෙයි අනිකුත් සතුන් පවා. අනිත් අයගේ ජීවිතේ පවා නැති කරලා තමන්ගේ දේ රැක ගන්න මහන්සි ගන්නවා. තමන්ගේ දේ රැක ගැනීම කියන එක ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ වෙනුවෙන් කියලා අන් අයගේ ජීවිතය වලට හානි කරනවා නම්, පීඩා කරනවා නම් එහි විපාක දරුණුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා මෙන්න මෙහිමයි. න අත්ථ හේතු, න පරස්ස හේතු, න පුත්තමිච්චේ, න දනන්න රට්ටං, න ඉච්ඡේය අදම්මේන සමිද්ධි මත්තනෝ සසීලවා පඤ්ඤව ධම්මිකෝසිය. තමන් නිසාවත්, අනුන් නිසාවත්, ධනෙ නිසාවත්, දරුවන් නිසාවත්, ධනෙ නිසාවත්, රට නිසාවත් නැයිච්චේ යා කැමති වෙන්නේ නැහැ කියනවා. අධාර්මික වෙන්නේ. අධාර්මික බවින් ජීවිතේ පවත්තන දිනු වෙන්නේ යා කැමති වෙන්නේ නැහැ කියනවා. සසීලවා පඤ්ඤව ධම්මිකෝසිය. අය සීලවන්තයි, ප්‍රඥාවන්තයි, ධාර්මිකයි. එසා මේ හැම ප්‍රශ්නයකම විසඳුම මේ හැම ප්‍රශ්නයකම මේ මෙදෙන්න නම් විසඳුමක් හොයන්න නම් අපිට මේ තේරෙන මේ කාලේ අපි සීලවන්ත වෙන්න ඕන. ඒ වගේ තමයි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, ධාර්මික වෙන්න ඕනේ. දැන් පහුගිය කාලේ අපි දන්න කාරණයක්, දැනගත්ත දෙයක්. ඒ තමයි මේ කැලේ ඉන්න අලියෙක් ස්වාමීන් වහන්සේ නමක් දැකලා පාගලා ඝාතනය කළා, අපවත් කළා. දැන් ඒ අලි අර හම්බෙන වල්ලලි අනිකුත් හම්බෙන මූණට හම්බෙන, ඉදිරියට හම්බෙන මිනිසයාට පහර දෙනවා, පාගනවා. ඉතින් ඒ අලියා දුෂ්ට සිතින් යුතු කරපු දෙයක්. ඒක විපාක මොන විදිහට එනවද කියන එක අපි හිතන්න ඕන. මිනිස්සෙක් විදිහට විතරක් නෙමෙයි පව් කරන්නේ. තිරසංගත සතුන් පව් කරනවා. තමන්ගේම පැටව ටික බේර ගන්න කියලා කොච්චරනම් සත්තු ඝාතනය කරනවද නැද්ද? ඒ නිසා සසරේ කොහොමත් සසරගත සත්වයක විදිහට මුලාවෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් පාපයට නැඹුරුයි. ඒකෙන් මිදෙන්න තමයි මේ අවස්ථාව තියෙන්නේ. මනුස්ස උපතත් බුද්ධ ශාසනයත් මුණ ගැහුණ මේ කාලේ. එනිසා දුකට හේතුව පාපයමයි. ඒ පාපය බැහැර කරන්න අද දවසේ අපි මේ ජීවිතේ කැප කරන්න මහන්සි ගන්න ඕනේ. පාපය බැහැර කරන්නත්, පාපය හට ගැනීමට හේතු වන කාරණය තමන්ගේ ජීවිතය තුළින් බැහැර කරන්න ඕනේ. රාගය තිබුණොත් පාපයට බරයි. ද්වේෂය තිබුණොත් පාපයට බරයි. මුලාව තිබුණොත් ඒත් පාපයට බරයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රාග දේශ මොහ දුරු කරන්න කියලා. හොඳයි, මම හිතන්නේ ප්‍රශ්නේ උත්තරය ඇති.